මැල්කම්ගේ දෙමාපියන් සතු වූයේ වික්ටෝරියානු යුගයට අයත් විශාල නිවසකි. ඒ වටා අක්කර කිහිපයකින් යුතු මනරම් ගෙවත්තක්ද විය. පියා මෙන්ම මැල්කම්ද අසුන්පිට යාම ප්‍රිය කළ බැවින් අශ්වයින් කිහිප දෙනෙකු සහිත ස්ථාලයක්ද ඔවුන් සතු විය. නතාලි අශ්වයින්ට දැක්වූයේ බියකි. එබැවින් කෙතරම් උත්සාහ කළත් ඇය අශ්වයෙකුගේ පිටේ නැංවීමට මැල්කම්ට නොහැකි විය. නතාලි නිවසටත් නිවසියන්ටත් වඩා ගෙවැත්තට ප්‍රිය කළාය. මැල්කම්ගේ මව විසින් කරන ලද තේ පැන් සංග්‍රහය භුක්ති විඳීමෙන් අනතුරුව ඇය ගෙවත්තට බැස්සේ ඒ නිසාය. ගිය වාරයේ මෙහි පැමිණි විට නොසිටි කළු පැහැති වෙළඹක් ස්ථාලයේ සිටිනු ඇයට පෙනිණි. ඇය ස්ථාලයේ අසලට ගොස් වෙළඹ දෙස බලා සිටියාය. අහසද අශ්වයෙක් පිටේ යන්න. ඇය අසලට පැමිණි මැල්කම් විමසුවේ සිනාසෙමිනි. නතාලි බියෙන් මෙන් දෙවුරෙහි සලිත කළාය. අපෝ මට බැහැ. අපි යමු නතාලි අර අතන බංකුවට. මැල්කම් ඇගේ අත ගත්තේය. ඇය විරුද්ධත්වයක් නොපා ඔහු පසුපස ඇදුනාය. ගෙවත්තේ හුදකලා කෙළවරක චෙරිගසක් යට වූ බංකුවේ ඔවුන් නසුන් ගත්ත. චෙරිගස රත් පැහැති මලින් වැසී තිබුණි. පැණිකුරුළු යුවලක් කීචි පීචි ගාමින් අත්තක් මත සමීපව සිටිනු නතාලි දුටුවාය. ඇයට ඉබේටම සිහින් සුසුමක් හෙළුණි. ලීසා නම් හරි කැමති අශ්වයින්ට මදක් නිහඬව සිටි මැල්කම් පැවසුවේය. ඔහු සිතමින් සිටින්නට ඇත්තේ ලීසා ගැන බව නතාලිට වැටහිණි. ලීසා කෙරෙහි නතාලිගේ සිත තුළ ඇති අමනාපය අලුත් විය. එහෙත් කිසිවෙකු කෙරෙහි අමනාපයක් පෑමෙන් පළක් නැතේ අනිත් අතට ඇයට සිතිණි. ඒක තමයි මැල්කම් මං ඔයාට කිව්වේ ඔයාට හොඳටම ගැලපෙන්නේ ලීසා වගේ කෙනෙක් තමයි. ඔහු ගෙවත්තේ ඈත කෙළවර දෙස බලාගෙන නිහඬවම පසුවිය. නතාලි ඔහුගේ මුහුණේ ඇති හැඟීම් හඳුනා ගන්නට අසාර්ථක උත්සාහයක් දැරුවාය. නතාලි හිතනවාද ඔය හමු වුණා කිව්ව අලුත් ආදරවන්තයා ඔයාට හොඳට සැලකයි කියලා. මැල්කම් ඕනෑකමින් නතාලිගේ මුහුණ දෙස බැලීය. නතාලි සුසුමක් හෙළුවාය. සැබවින්ම එය ඊටම සිත රිදවන සුළු මාතෘකාවක් විය. කරුණාකරලා ඔය ගැන කතා නොකර ඉන්නවද මැල්කම්? මම ආස නෑ ඒ ගැන කතා කරන්න. නතාලි පැවසුවේ පහත් හඬිනි. මැල්කම් දෙබම රැලි කොටගෙන ඇය දෙස බැලීය. යමක් කියන්නට මුව විවර කළද ඒ සමගම ඔහුගේ අවධානය අන් දෙසකට යොමු විය. ගෙවත්ත කෙළවර ගේට්ටුවෙන් ඇතුළු වූ ලානිල් පැහැති කාර්යයක් ගේ දෙසට පැමිණෙමින් තිබුණි. ඒ දෙස බැලූ මැල්කම් නැගී සිටියේය. අන්න විසිට කෙනෙක් එනවා වගේ. අපි යමු ඇතුළට. නතාලිගේ උරහිස වටා අතයවා ඇය ලං කරගත් මැල්කම් අමුත්තන් පිළිගැනීමේ කාමරයට ඇතුළු විය. ඒ වන විටත් මැල්කම්ගේ මවත් පියාත් අමුත්තා සමග සාමිච්චයේ යෙදී සිටියේහ. ජේසන් අඳුනගන්න මේ තමයි අපේ අනාගත ලේලි. මැල්කම්ගේ මව සිනාසමින් පැවසුවාය. නතාලිගේ මුළු සිරුරම හිරිවැටී ගියේය. පිටුපා වාඩි වී සිටි අමුත්තා නැගිට ඔවුන්ට මෝනලා සිටගත්තේය. නතාලිට ඉහළට ගත් හුස්ම පහළට හෙලන්නට අමතක විය. නැත කිසිදු වැරදීමක් වී නැත. ඒ ඔහුමය. කිසිම දිනක යලි හමු නොවනු ඇතැයි සිතූ ජේසන් දැන් ඇය ඉදිරියේ සිටී. ජේසන්ගේ දෙනතට කැළඹී යනු ඇය දුටුවාය. තම උරහිස වටා රැඳුණු මැල්කම්ගේ සුරතින් මිදී පලා යාමේ උවමනාවකින් නතාලි නොයිසිලිමත් වූවාය. මේ නතාලි. මැල්කම් සිනාවකින් යුතු ජේසන්ට ඇය හඳුන්වා දුන්නේය. සිත් තුළ ඇති වූ වෙනස නොපෙන්වන්නට දැඩි උත්සාහයක් ගනිමින් ජේසන් හා නතාලි අතට අත දුන්හ. ඉතින් ජේසන් පසුගිය කාලේ නිවාඩුවකට ගියා කියලා ආරංචි කියමින් මැල්කම් ජේසන් ඉදිරියේ වාඩි විය. දැඩි ලෙස ගිලන් වූ සිතින් යුතු නතාලි ඔහු අභියස අසුන්ගෙන සිටියාය. සමීපව ඇය දෙස බැලූ කවරෙකුට වුවද මුහුණෙහි වූ සුදුමැලි බව හැඳින ගන්නට හැකියාවක් තිබුණි. නතාලි මෙයා ආමේකේ ලෙෆ්ටිනන්ට් කෙනෙක්. අපේ පවුලේ හොඳ යාළුවෙක්. මැල්කම් පවසද්දී නතාලි යටි සිතින් සිනාසුනාය. අපි දෙන්න ඕනුවටත් වැඩිය අපි ගැන දන්නවා. යයි කීමට ඇයට සිතිනි. ජේසන් ඉදිරියේ මැල්කම්ට සමීපව වාඩි වී සිටීමේ අපහසුවකින් ඇය පෙළුණාය. සම්පූර්ණ ඇඳුම් කටලකින් සැරසී තමා ඉදිරිපිට සිටින ජේසනුත් රැවුල සහ කොණ්ඩය වවාගෙන කිලිටු වූ කමිසයකින් සහ කලිසමකින් සැරසීගෙන
කැරිබියන් දූපතේ කැලෑවේ සිටි ජේසනුත් දෙදෙනෙකුයයි සිතන්නට ඇය උත්සාහ කළාය. මිස් නතාලි මොකද වැඩිපුර කතාවක් නැත්තේ? ජේසන් නැස්වේ උපහාසයෙන් යයි ඇයට සිතිණි. ඇය පිළිතුරක් නොදී මද සිනාවක් පෑවාය. නතාලිත් පහුගිය දවස්වල නිවාඩුවකට ගියානේ. සනීප නැති වෙලත් ඉඳලා ඇවිත් තියෙන්නේ. මැල්කම් ඇය වෙනුවෙන් පිළිතුරු දුන්නේය. ජේසන් සහ නතාලි එකිනෙකා දෙස බැලූහ. ඒ එක බැල්මෙන් ඔවුන් අතර හැඟීම් දහස් ගණනක් හුවමාරු වූ බව කිසිවෙක් නොදත්ත. නතාලිට ජේසන්ට පැවසිය යුතු මෙන්ම ජේසන්ගෙන් දැනගත යුතු දේවල්ද රැසක් තිබුණි. එහෙත් ඔහු සමග හුදකලාව දෙඩීමේ අවස්ථාවක් ඇයට ලැබුණේම නැත. කියාගත නොහැකි මොකද්දෝ කතාවක් ඔහුගේ දෙනෙත් තුළද ගුලි වී තිබුණු ඇය දුටුවාය. සාදේ ප්‍රධානතම තැනැත්තිය බවට පත්ව සිටියේ නතාලිය. මැල්කම්ගේ අනාගත බිරිය වශයෙන් සියලු දෙනාටම ඇය හඳුන්වා දෙනු ලැබිණි. ඒ නතාලිගේ සිතට මහත් වදයක් වූයේ ජේසන් සිටි බැවිනි. ඇය ආයාචනාත්මක දෑසින් ඔහු දෙස බැලුවාය. එහෙත් ඇගේ බැල්මෙන් කියවුණු කතාව හැඳින ගන්නට ඔහු උත්සාහ කළේ නැත. මැල්කම්ගේ අනාගත මනමාලය වෙනුවෙන් තැනින් තැන මත්පැන් බඳුන් ගැටමින් සෞදිය පිරෙන්නට විය. සෑම තැනම සිනාහඬ උතුරා ගියේය. එහෙත් නතාලි තෝන්තුවෙන් බලා සිටියා පමණි. මැල්කම් එය දුටුවේ වෙනත් අයුරකිනි. එන්ගේජ්මන්ට් එක කැන්සල් කරමු කිව්වට දැන් ඔයාට අප්සෙට් වගේ නේද නතාලි? ළඟපාත කිසිවෙකු නොසිටි විටකදී මැල්කම් විමසිය. නතාලි ඔහුට පිළිතුරු දුන්නේ දුබල සිනාවකින් පමණි. ඔයාට හිතෙන්නේ නැද්ද බැන්දට පස්සේ අපි දෙන්නට සතුටින් ඉන්න පුළුවන් වෙයි කියලා? නැහැ මැල්කම්, දැන් ඒව ගැන කතා කරලා වැඩක් නැහැ. අපි ගත්තු තීරණය වෙනස් කරන්නේ නැතුව ඉඳිමු, නතාලි අවධාරයෙන් පැවසුවාය. මැල්කම් මොහොතක් නිහඬව ඇය දෙස බලා සිටියේය. අපි ආයේ කවදාවත් හමු නොවෙන්න පුළුවන්. ඒ හින්දා අද දවස සතුටින් ඉන්න නතාලි, ඔහු සිහින් හඬින් පැවසිය. සාමාන්‍ය පෙම්වතුන් යුවලකට නම් ඒ වදන් ඉමහත් වේදනාවක් වෙනවාට සැක නැත. එහෙත් මැල්කම් මේවා කිව්වෙත් නතාලි ඇසුවෙත් හැඟීමකින් නොවේ. ඇය දිගු සුසුමක් හෙළුවාය. "එක්ස්කියුස් මී" කියාගෙන ජේසන් ඔවුන් වෙතට පැමිණියේය. ඔහුගේ මුහුණේ ඌ මද සිනාව ආයාසෙන් මවාගත් එකක් යැයි නතාලිට සිතිණි. "මැල්කම්, මම යන්න" කියලා. ජේසන් මැල්කම්ගේ උරහිස මත අත තැබීය. මැල්කම් මෙන්ම නතාලිද ඔහු දෙස බැලුවේ පුදුමයෙනි. එහෙත් ජේසන් නතාලි දෙස බැලුවේ නැත. "තාම කෑමවත් කෑවේ නැහැනේ. ඇයි දැම්මම යන්නේ?" "මම ආවේ ඔයාලගේ ඉන්විටේෂන් එක අහක දාන්න බැරි හින්දා. දන්නවනේ ඉතින් මට තියෙන වැඩ රාජකාරි." ඔහු සිනාසෙන්නට යත්ත දරමින් කීවේය. "ඒක නෙමේ, ඔයාලා වෙලාවක එන්න එහෙ දඩයමේ යන්න. අපේ තාත්තත් කී හිටියේ දඩයමේ යන්න ඕනේ කියලා. හොඳයි අපි එන්නම්කෝ. ඔයාලගේ වෙඩින් එක කවදා විතරද ගන්න කල්පනාව?" ජේසන්ගේ එම ප්‍රශ්නයත් සමග නතාලිගේ සිතට දැනුනේ හදවත හිර කරගන්නාක් බඳු වේදනාවකි. විවාහ ගිවිසුම අවලංගු කළ බව ඔහුට පැවසිය හැකි මගක් තිබේ නම් මැල්කම් ඉදිරියේ ඔහුගේ ආත්ම ගෞරවය පළුදු කරන්නට නතාලි කැමති වූයේ නැත. අනෙක් අතට තමා ජේසන්ට ආදරය කළත් ඔහු තුළ ඒ පිළිබඳ හැඟීමක්වත් තිබේදැයි ඇය දැන සිටියේ නැත. ඇය සුසුමක් හෙළුවාය. "වෙඩින් එක තව ටිකක් කල් දාන්නයි අපි හිතුවේ. මම මේ දවස්වල ලොකු බිස්නස් වැඩකට අත ගහලායි ඉන්නේ. හෙට අනිද්දා ආයෙමත් ඇමරිකාවේ යන්න වෙනවා. එහෙමනම් මම ගිහින් එන්නම්. ගුඩ් බායි" කියමින් ජේසන් ඔවුන්ගෙන් සමුගත්තේය. ඉකිගසා අඬන්නට තරම් ප්‍රබල ආවේගයක් නතාලිට දැනුනි. ඇය රූකඩයක් මෙන් ජේසන් ගිය අත බලාගෙන සිටියාය. ඔහුගේ කාරයේ පිටුපස දැල්වුණු රතු පැහැති විදුලි ආලෝකය නොපෙනී ගිය විට නතාලි සුසුමක් කෙලා අසනක වාඩි වූවාය. ජේසන්ට කෑමටවත් නොසිට පිට වී ගියේ මන්දැයි ඇය කල්පනා කළාය. ජේසන් හොඳ සල්ලිකාරයෙක්. මිනිහට වෙන්නුන කැලෑවකුත් තියෙනවා අක්කර 10ක 15ක විතර. ඒකේ දඩයම් කරන්න තමයි අපට එන්න කිව්වේ. මැල්කම් කියාගෙන ගියේය. එහෙත් ඒ වදන් ශබ්ද වශයෙන් කනට වැටුණා මිස අර්ථය නොවැටහෙනව තරමට නතාලි කල්පනා ලෝකයේ ගිලී සිටියාය. "නතාලි, මොකද ඔයාට?" මැල්කම් ඇගේ උරහිසින් අල්ලා සෙලවිය. "මගේ ඔළුව කැරකෙනවා වගේ." ඇය පසකට හැරී නළල තදින් මිරිකා ගත්තාය. "ඔයාට බොන්න මුකුත් දෙන්නද?"
එපා පොඩ්ඩකින් ඇරිලා යාවි. එහෙත් මැල්කම් බ්‍රැන්ඩි වීදුරුව රැගෙන ආවේය. අවශ්‍යතාවයකට නොව මැල්කම් ගෙන ආ නිසා ඇය එයින් ස්වල්පයක් තොල ගෑවාය. වහා මේ පරිසරයෙන් පලා යාමේ උවමනාවකින් ඇගේ සිත නොවිසිලිමත් විය. එහෙත් සාදියේ ප්‍රධාන අමුත්තිය වූ ඇයට එසේ පලා යාමට හැකියාවක් නොලැබුණි.